ආයුබෝවන් මොනරාගල දිස්ත්‍රික්කයේ පාදක කරගත් ඓතිහාසික ස්ථාන පිළිබඳව කතා කිරීමේදී ප්‍රමුඛත්වයේලා සැලකිය හැකි බෞද්ධ පුදුබිමක් ලෙස අද අපේ මාතෘකාවට පාදක වන යුදගනාව පුදුබිම හඳුන්වා දිය හැක. මොනරාගල බුත්තල මාර්ගයේ බුත්තල නගරය තෙක් පැමිණ එතැන් සිට ඇල්ලවැල්වාය මාර්ගයේ කිලෝමීටර් 1ක් පමණ පැමිණෙන විට හමුවන යුදගනාව හන්දියෙන් දකුණට හැරී තවත් කිලෝමීටර් 5කට නොවැඩි දුරක් පැමිණි විට අපට මේ යුදගනාව පුරාවිද්‍යා භූමිය හමු වනවා. යුදගනාව පුදුබිම සමග අප මහා ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ හා බැඳුණු ඉතිහාසයක් පිළිබඳව පැහැදිලි සාක්ෂි තවමත් හඳුනාගෙන නොමැති නමුත් ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසින් මෙපිට අතීතයක උරුමය පෞරාණික ඉතිහාස පුස්තකයන්ගෙන් සනාථ කොටගෙන තිබෙනවා. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසෙන් පසුව අප මේ දේශය ප්‍රධාන වශයෙන් කොටස් 3ක් යටතේ පරිපාලනය වූ බව සඳහන් වනවා. තුන් සිංහලය නමින් අරුත් ගැන්වෙන එම කලාප ත්‍රිත්වය රුහුණු රට, මායා රට හා පිහිටි රට ලෙස හඳුන්වන්නට යෙදුණු අතර මෙම ප්‍රදේශ තුන වෙන් කෙරෙන ගංගා තුන වන්නේ දැදුරුවය, කළුගඟ සහ මහවැලි ගඟයි. බොහෝ කාලවකවානුවල මෙම ප්‍රදේශ තුන වෙනම රජවරු යටතේ පාලනය කෙරුණද තුන් සිංහලය එක රජ කෙනෙකු යටතේ පාලනය වන අවස්ථාවල මෙම ප්‍රදේශ පරිපාලන ඒකක ලෙස පැවතුන බව සඳහන් වනවා. මෙම රුහුණු මායා සහ පීටි රාජ්‍යයන් තුන එකට හමුවන ස්ථානය වර්තමානයේදී කටුගොස්තර නමින් මහනුවර නගරයට ආසන්නව ඇති ප්‍රදේශය ලෙස හඳුනාගත හැක. කටුගොස්තර ඇති ත්‍රිසිංහලාරාම විහාරය අතීත ත්‍රිසිංහලයේ එක්වන සන්ධිස්ථානය සංකේතවත් කරමින් ඉදිකරන ලද විහාරයක් ලෙස මෙයට ප්‍රධාන සාක්ෂි උසුලා සිටිනවා. යුදගනාව පුදුබිම හා බැඳුණු ඉතිහාස කතාව අධ්‍යයනය කිරීමේදී ඉහත රාජ්‍යයන් ත්‍රිත්වය යම් තරමක වැදගත්කමක් යයි සිතූ බැවින් මා මෙහිදී ඔබට ඒ පිළිබඳව සංක්ෂිප්ත කරුණු කිහිපයක් ඉදිරිපත් කෙරුණා. යුදගනාව නමින් හඳුන්වන රිදුණු ප්‍රදේශය පිළිබඳව ඉතිහාස තොරතුරු අධ්‍යයනයේදී අපට පළමුව හමුවන්නේ මහානාග නමින් රුහුණේ රජ කළ රජතුමායි. නමුත් යුදගනාව පුදුබිම ඔහුගේ නිර්මාණයක් නොවේ. යුදගනාව පුදුබිමට ආසන්නව පිහිටා ඇති යුදගනාව වැව ඔහුගේ මෙහෙයවීම මත නිර්මාණය වූවකි. ඔබ බහුතරයක් මහානාග රජුගේ පසුබිම දන්නා නමුත් නොදන්නා අයෙක් වේ නම් ඒ අයගේ අවබෝධය උදෙසා මා ඔහුගේ උරුමය පිළිබඳව මෙහි සඳහන් කරමි. මහානාග යනු ක්‍රිස්තු පූර්ව දෙවැනි හා තුන්වැනි සියවස්වල රජ කෙරූ දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයෙකි. දේවානම්පියතිස්ස රජුට සහෝදරයන් 9 දෙනෙකු සිට ඇති අතර මහානාග යනු ඉන් වැඩිමහල් මලනුවන්ය. දේවානම්පියතිස්ස රජුගෙන් පසුව රජකමට උරුමකම් කියන්නට සිටියේ මහානාග රජු වුවද දේවානම්පියතිස්ස රජුගේ අගමහිසිය වූ රාමදත්ත බිසවට අවශ්‍ය වූයේ කිරීටය තම පුතාට ලබා දීමටය. ඒ සඳහා ඇය උපායක් ලෙස වසපෙවූ ඉඳුණු අබකූඩයක් සේවකයෙකු අත මහානාග වෙත යවන නමුත් ඒ මහානාග වෙත ලැබීමට ප්‍රථම අතරමඟදී හමු වූ රාමදත්ත බිසවගේ පුතා විසින්ම සේවකයාගේ බස් නොවසා බලෙන් ආහාරයට ගත් බව සඳහන්. එලෙස ආහාරයට ගත් අඹ විස වී ඔහු මරණයට පත් වූ බව ඇසූ මහානාග තමා ඝාතනය කිරීමේ සැලැස්ම අවබෝධ කරගෙන අතිශය භීතියට පත්ව රුහුණු රටට පලා ගොස් එහි සිට රජකම් කළ බවද සඳහන්. කෙසේ වුවද මහානාග රජුගෙන් පසුව යටාලතිස්ස, ගෝඨාභය වැනි රජවරු පිය ඇවෑමෙන් රජකම් දරන ලද අතර ගෝඨාභයගෙන් පසුව කාවන්තිස්ස රුහුණු රටේ රජකමට පත්විය. අපේ අද කතාවට පාදක වන යුදගනාව පුදුබිම කාවන්තිස්ස රජුගේ බාලපුතු වන සද්ධාතිස්ස කුමාරයාගේ නිර්මාණයකි. කාවන්තිස්ස රජුට සහ විහාර මහා දේවියට පුතුන් දෙදෙනෙකු සිටි අතර වැඩිමහල් පුතා දුටුගැමුණු කුමාරයා වන අතර බාලපුතු වන්නේ අද අපේ කතානායක සද්ධාතිස්ස කුමාරයායි. එකල පැවති විදේශ ආක්‍රමණ සහ කාවන්තිස්ස රජුගේ අලස රාජ්‍ය ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කළ එකල පටන්ම නාහයට නොවසන චරිතයක් වූ වැඩිමහල් පුතු දුටුගැමුණු රුහුණු අතහැර කොත්මලේ ප්‍රදේශයට පලා ගියේය. පිය උරුමෙන් නියම රජකම උරුම වන්නේ දුටුගැමුණු කුමාරයාට වුවද කාවන්තිස්ස රජුගේ කෝපයට පාත්‍ර වූ දුටුගැමුණු හට කිරීටය නොදී සද්ධාතිස්සට ලබා දීමට ඒ වන විටත් කාවන්තිස්ස රජු තීරණය කොට තිබුණි.
මෙය කන වැකුණු දුටුගැමුණු කුමාරයා ඉන් අතිශය කෝපයට පත්ව සද්ධාතිස්ස කුමරුට පණිවිඩයක් කරවන ලද්දේ තමන්ට හිමි රාජ්‍ය උරුමේ කොටස සහ තම මෑණියන් සහ කඩොල් ඇතු තමන්ට ලබා දෙන ලෙසටයි. මෙලෙස තුන් වතාවක් ඉල්ලීම් කළද එය නොසලකා හැරි සද්ධාතිස්ස කුමරු හා යුද වැදීමට දුටුගැමුණු තීරණය කරනවා. එම අභියෝගයේ බාරගත් සද්ධාතිස්ස කුමරු යුදගනාව පුදුබිම අසල ඇති චූලාංගනී නම් පිටියේදී යුද වැදීමට තීරණය කරනවා. මෙම චූලාංගනී පිටියේද විහාර සංකීර්ණයක් දැකගත හැකි අතර ඒ යුදගනාව චෛත්‍ය පිහිටි භූමියේම ඊට මදක් බටහිරට වන්නට දක්නට ලැබෙනවා. හරියාකාරව සංරක්ෂණය වූ මෙම චූලාංගනී පිහිර පුදබිම අද වන විටද නිසොල්මනේ අවුවැසි වැනි ස්වභාවික විපත්වලට මුහුණ දෙමින් අනාගත පරපුර දෙස උපේක්ෂාවෙන් බලා සිටිනවා. චූලාංගනී පිටියේදී යුද වැදීමට සද්ධාතිස්ස කුමරු කඩොල් ඇතු පිටද දුටුගැමුණු කුමරු දීඝතෝනිකා නම් වෙළම් මතද සිට යුද වැදුණු බව සඳහන්. නමුත් එම යුද්ධයේදී දුටුගැමුණු කුමාරයා පරාජය වන අතර මාගමට පලා ගොස් නැවත සේනා සංවිධානය කොට 60,000ක් පමණ වූ සේනාවක් සමග යලි සද්ධාතිස්ස සමග යුද වැදීමට පැමිණි බවද ඉතිහාස ග්‍රන්ථයේ සාක්ෂි දරනවා. කෙසේ වෙතත් මෙම යුද්ධය දුටුගැමුණු කුමාරයා විසින් ජයග්‍රහණය කරන ලද බවද සද්ධාතිස්ස කුමරු ඔක්කම්පිටිය ප්‍රදේශයට පලා ගොස් එහි පිහිටි දෙමටමල් විහාරයේ සැඟවුණු බවද පැවසෙනවා. මෙම දෙමටමල් විහාරය පිළිබඳව අපි ඊළඟ රූප රචනාවෙන් විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බැවින් මෙහිදී ඒ පිළිබඳව විග්‍රහයක් දීමට අදහස් නොකරමි. සේවුවද කාලයාගේ ඇවෑමෙන් මෙන්ම මහා සංඝරත්නය සහ මව්බිසවගේ මැදිහත් වීමෙන් මෙම සහෝදර ගැටුම සාමදානව අවසන් වූ බව සඳහන් වනවා. විශේෂයෙන් දුටුගැමුණු රජතුමා මහා සංඝරත්නයට මෙන්ම තම මෑණියන්ට අතිශය ගෞරව භක්තිකයෙක් වූ බැවින් එම දෙපාර්ශවයේ මැදිහත් වීම දුටුගැමුණු රජතුමාට තම මලනුවන්ට සමාව දීමට ප්‍රබල සාධකයක් වූ බව කියවෙනවා. පිහිටි රටට අයත් අනුරාධපුරය තම අගනකරයේ කොට රජකම් කළ දුටුගැමුණු රජතුමා ඉන්පසුව තම සහෝදරයා වූ සද්ධාතිස්ස කුමරුට රුහුණු රටේ පාලනය ලබා දීමට කටයුතු කළා. කෙසේ වුවද මෙම කාලය වන විටත් පිහිටි රටේ බහුතරයක් වූ ප්‍රදේශ එළාර පාලනයට නතුව තිබුණා. තම සහෝදරයා වූ දුටුගැමුණු සමග යුද වැදීමේ ලැජ්ජාව සහ පාපය යටපත් කරගනුවස් සද්ධාතිස්ස යුව රජු රුහුණු රටේ යුදගනාව චෛත්‍ය ඉදිකිරීමට පියවර ගනු ලැබුවා. මෙය දුටුගැමුණු රජතුමා විසින් අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය ඉදිකිරීමේ කාල සීමාවන් හා සමකාලීනව ඉදිකිරීම ආරම්භ වූ චෛත්‍යයක් බව සැලකිය හැකියි. වට ප්‍රමාණයෙන් ගත් කල යුදගනාව චෛත්‍ය රුවන්වැලි මහා සෑයට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර එහි පරිමිතිය ආසන්නව අඩි 1038ක් පමණ වනවා. රුවන්වැලි මහා සෑයේ පරිමිතිය අඩි 950ක් පමණ වන බව පැවසෙනවා. සමස්තයක් ලෙස ගත් කල තුන් සිංහලයේම තුන්වනුවට විශාල චෛත්‍ය ලෙස මෙම යුදගනාව චෛත්‍ය හඳුනා ගන්නට පුළුවන්. වට ප්‍රමාණය අතින් ගත් කල යුදගනාව චෛත්‍ය තෙවැනි වන්නේ ජේතවනාරාමයට සහ අභයගිරිය යන චෛත්‍යයන්ට පමණයි.
ඒ අනුව රෝහණ දේශයේ පිහිටි වට ප්‍රමාණයෙන් විශාලතම චෛත්‍ය වන්නේ මෙම යුදගනාව චෛත්‍යයයි. කෙසේ වුවද පේසාවලලු 3කින් සහ අඩක් වූ චෛත්‍ය ගර්භයකින් හැබීම චෛත්‍ය උසෙන් අඩු කොටවෙහෙර සම්ප්‍රදායට සමාන ලක්ෂණ සහිතව ඉදිව තිබෙන අතර උස අඩි 95ක් ලෙස ගණන් බලා තිබෙනවා. නමුත් කොටවෙහෙර සම්ප්‍රදාය අනුවගත් කල චෛත්‍ය ගර්භය අඩක් ඉදිකර ඉහළින් සමතලා පැතිරි සානුවක් වැනි ස්වරූපයෙන් නිමවා තිබිය යුතු අතර අනුරාධපුරයේ ඇති දෙමළ මහා සෑය කොටවෙහෙර සම්ප්‍රදාය අනුව නිම වූවක් වනවා. එසේ වුවද මෙම යුදගනාව චෛත්‍ය එසේ ඉහළින් පැතලි ස්වරූපයක් නිරූපණය නොවන අතර දෙමහල් දයාගබක ස්වරූපයෙන් ඉහළින් තවත් කුඩා චෛත්‍යයකින් නිමවා ඇති බව නිරීක්ෂණය වනවා. බුබ්බුලාකාර හැඩයට නිමවා ඇති මෙම චෛත්‍ය මෙලෙස සම්පූර්ණ චෛත්‍යයක් ලෙස නොව අඩක් නිමවා ඉන්පසු තවත් ඉහළින් පිහිටි කුඩා චෛත්‍යයකින් නිම කිරීමට හේතුව ලෙස පුරාවිද්‍යාඥයන් අනුමාන කරන්නේ අනුරාධපුරයේ රජකළ දුටුගැමුණු රජතුමා හදිසියේ අසනීප වීම හේතුවෙන් සද්ධාතිස්ස යුව රජු අනුරාධපුරයට කැඳවීමට දුටුගැමුණු රජතුමාගත් තීරණය විය හැකි බවයි. දුටුගැමුණු රජුගේ දුර්වල ශරීර සෞඛ්‍ය හේතුවෙන් රාජ්‍ය පාලනය යුව රජුට පැවරීමට සහ රුවන්වැලි මහා සෑයේ ඉතිරි ඉදිකිරීම කටයුතු සිදු කිරීමට සද්ධාතිස්ස රජුට හදිසියෙම පිහිටි රටේ අගනුවර අනුරාධපුරයට පිටත් වීමට සිදුවීම ඉවකට අඩක් නිමවා තිබූ මෙම යුදගනාව චෛත්‍ය ඉතා ඉක්මනින් අවසන් කිරීමට යුව රජු සද්ධාතිස්සට උවමනා වන්නට ඇති හේතුව බව පවසනවා. එබැවින් ඔහු විසින් මෙම අඩක් නිම වූ චෛත්‍ය අවසන් කිරීමට ඉහළින් කුඩා තවත් චෛත්‍යයක් ඉදිකොට දෙමහල් චෛත්‍යයක් ලෙස ඉක්මනින් වැඩ අවසන් කරන්නට ඇතැයි පැවසෙනවා. තවද මෙහි අනෙක් චෛත්‍යවල දක්නට ඇති වාහල්කඩ වැනි කිසිම අංගයක් දක්නට නොලැබීමද යහුසුලුව මෙහි වැඩ අවසන් කිරීමේ උවමනාව පසක් කරනවා. නමුත් අපට මෙහි තවත් ප්‍රශ්නයක් පැන නගිනවා. එනම් රාජ්‍ය බලය ලැබීමෙන් පසුව අවශ්‍ය නම් සද්ධාතිස්ස රජුට පසු කාලීනව මේ පරිපූර්ණ චෛත්‍යයක් ලෙස වැඩ කිරීමට හැකියාව නොතිබුණේද? වසර 18ක් පමණ අනුරාධපුරයේ රජ කළ සද්ධාතිස්ස රජුට එසේ නොහැකි වූයේ මන්ද? ඔබේ අදහස් අපට අන් අයගේ දැන ගැනීමට පහලින් කමෙන්ට් කරන්න. යුදගනාව චෛත්‍ය පිළිබඳව කතා කිරීමේදී අපට මේ ප්‍රදේශයට එම නම ලැබී ඇති ආකාරය පිළිබඳවද යම් තොරතුරක් අනාවරණය වුණා. දුටුගැමුණු රජතුමා එළාර හා යුද වැදීමට අවශ්‍ය සේනා සංවිධානයේදී එක් සේනාවක් මෙම භූමියෙහි කඳවුරුලා සිට ඇත. එලෙස යුදාංගනයක් වූ මෙම භූමිය පසුව යුදගනාව වූ බව පැවසෙනවා. අදටද අපට මෙහි කඩු මුවහත් කිරීමට යොදාගත් කඩු ගෑ ගලක් දැකගත හැකි අතර එමගින් අපට ඒ බව තවත් තහවුරු වනවා. එළාර යුද්ධයේ ජය ගැනීමට දුටුගැමුණු රජතුමා විසින් මෙම ස්ථානයේදී ප්‍රාර්ථනාවක් සිදු කරනු ලැබූ බවත් සඳහන් වන අතර ඒ අනුව මෙම ස්ථානය ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉවහල් වන ශක්තිය එක්තැන් වූ ස්ථානයක් ලෙසද ප්‍රචලිතව පවතිනවා. යුදගනාව චෛත්‍ය ඉදිකිරීමට අවශ්‍ය ගඩොල් නිෂ්පාදනයට මැටි ලබා ගත්තේ මහා නාග රජතුමා විසින් ඉදිකරන ලද යුදගනාව වැව හැරීමෙන් බවද මතයක් පළව තිබෙනවා. යුදගනාව චෛත්‍යයේ දෙවනුව ඉහළින් පිහිටි චෛත්‍ය අද වන විට ගරා වැටී ඇති අතර එකල පැවති විවිධ ආක්‍රමණ මෙන්ම ඌව වෙල්ලස්ස කැරැල්ල හේතුවෙන්ද මේ මෙලෙස විනාශ වන්නට ඇතැයි සැලකෙනවා. මෙම චෛත්‍ය ගර්භයේ ඇති නිදන් වස්තු අතර ප්‍රමාණයෙන් අතිවිශාල පද්ම රාගයක් මෙන්ම විවිධ වටිනාකමකින් යුත් මැණික් සහ රන් ආභරණ ඇති බවට මත ඉදිරිපත් කරනවා. තවද පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමබාහු රජුගේ මව වූ රත්නාවලී බිසවගේ භස්මාවශේෂද මෙහි තැන්පත් කොට ඇති බවට මත ඉදිරිපත්ව තිබෙනවා. මෙම චෛත්‍යයේ එක් පසක චෛත්‍ය ගර්භයේ විශාල දොරටුවක් වැනි විවෘත අවකාශයක් දක්නට ලැබෙන අතර මේ පිළිබඳව අදහසක් දන්නා අයෙක් වේ නම් අන් අයගේ දැන ගැනීමට පහලින් කමෙන්ට් කරන්න. යුදගනාව චෛත්‍ය ලංකාවේ විවිධ යුගවල රාජ්‍ය බලය දැරූ රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කෙරූ බවද ඉතිහාස ග්‍රන්ථ සාක්ෂි දරනවා. පොළොන්නරු යුගයේ රජ කළ මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු සහ නිශ්ශංක මල්ලයන් රජවරුද මහනුවර යුගයේ රජවරු වන රාජහදි රාජසිංහ සහ ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුද මෙම ප්‍රතිසංස්කරණ වලට දායක වූ බව සඳහන් වනවා. චෛත්‍ය මළුවට පිවිසෙන විටම ඉදිරියෙන් හමුවන බුද්ධ මන්දිරය පසු කාලීනව ඉදිකරන ලද්දේ මහනුවර යුගයේ රජ කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් බවට මූලාශ්‍රග්‍රන්ථ සාක්ෂි සපයනවා. එහි පවතින බුද්ධ ප්‍රතිමා, චිත්‍ර සහ අනෙකුත් සියලුම ප්‍රතිමා හා මූර්ති මහනුවර යුගයේ ලක්ෂණ වලින් හෙබි වීමද කැපී පෙනෙන ලෙස මේ මහනුවර යුගයේදී ඉදි වූ බවට සාක්ෂි සනාථ කරනවා.
තවද ත්‍රිශූලයක් සහිතව නිමවා ඇති මෙම මුරගලට සමාන ශෛලමය නිර්මාණයද හින්දු දහම හා බැඳී නායක්කාර වංශික රජවරුන්ගෙන් මෙම විහාරස්ථානයට වූ මැදිහත්වීම පෙන්නුම් කරනු ලබනවා. තවද මෙහි දක්නට ලැබෙන පුරාවස්තු අතර මෙම හතරැස් කොටු කැපූ ශෛලමය නිර්මාණයද වැදගත් වනවා. එය නිදන් වස්තු තැන්පත් කිරීමට යොදා ගන්නා ලද ධාතු ගලක් බවට සැලකෙනවා. අපගේ නාගදීප රූප රචනාවේද මෙවැනිම නිදන් ගලක් දක ගැනීමට හැකි වුණා. ඔබත් ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ සංචාරයක නිරත වන්නේ නම් මෙම ස්ථානයට පැමිණ මෙහි ඓතිහාසික පසුබිම පිළිබඳව කරුණු තව තවත් විශ්ලේෂණය කොට අන් අයව දැනුවත් කරනු ඇතැයි අප බලාපොරොත්තු වනවා. අනාදිමත් කාලයක සිට දැවැන්ත තාක්ෂණයකින් හා සංස්කෘතියකින් පරිපූර්ණ ජාතියක් වූ මාගේ හෙළබිම තවත් චිරාත් කාලයක් බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වේවයි ප්‍රාර්ථනා කරමින් යුදගනාව රූප රචනාව මෙයින් අවසන් කරනවා. දෙමටමල් විහාරය හා බැඳි රූප රචනාවෙන් නැවත හමු වනතුරු ඔබට තෙරුවන් සරණයි. channel එක subscribe කරන්න, කමෙන්ට් කරන්න, share කරන්න. ආයුබෝව වේවා.